මේ ඉන්නේ ෂාන් ලස්සන කොල්ලෙක් වන ෂාන්ගේ ෂානිව හම්බුන ලව් ස්ටෝරිය. එක දවසක් අහම්බෙන් තමන්ගේ නෑදෑවෙන්න රසාගෙන් නම්බරයක් හම්බුණා අපේ ෂාන් කොල්ලට. කඩේටම වෙලා හිතපු නිසා කෙල්ලු ගන හිතන්නවත් ඉඩක් ඔහුට තිබුණෙම නැති කාලෙක මේම සීන් එකක් වුණාම අම්මෝ අපේ ගොන්ෂාන් කොල්ල හම්බුන ගමන් නම්බරයට WhatsApp මැසේජ් එකක් දාලා කොහොමහරි රසාගේ අයියා අරේම මේම කියලා කෙල්ලව ලයින් කරගන්න මැසේජ් කර හිටියා. ඒත් ෂාන් කොල්ල තාම කෙල්ලට ආදරයි කියලා තිබ්බින්නම් නෑ. ඕම දින 3ක් මැසේජ් කරා කෙල්ලට. දැන් ෂාන් මොන වගේ එකෙක්ද කියලා බලන්න ඕන වෙලා 3 වෙනි දවසේ ෂාන්ට කියනවා මං හෙට ඉතින් වැඩට යනවා පාන්දර 4ට කෝච්චියේ. ෂාන් ඇහුවා අම්මෝ බය නැද්ද? බයයි. ඒත් කවුරු එන්නද? ආරක්ෂාවට මං තනියම යන්නේ. ඉතින් ෂාන් කිනා පරිස්සමින් යන්නේ නම් අපෝ ටියුබ් ලයිට් මං තනියම යන්නේ එන්න. පාන්දරමාව බලන්න මං නිදාගන්න යනවා උදේම ඇවිල්ලා ඉන්න. පරිස්සමින් කියලා ෆෝන් එක කට් කළා. අප්පයෝ පාන්දර 4ට ගම්පහට මං තනියම හෙට උදේට අප්පයෝ මං ඉවරයි. අයියෝ ෂාන්ගේ හැම දෙයක්ම වගේ තමන්ගේ තාත්තා සමග බෙදාගත්තා. ෂාන් තාත්තට විස්තරේ කිව්වා. තාත්තා කියපු ගමන් හරියනම් උදේට මං ගිනිහින් දාන්නම් කියලා ෂාන් ඉක්මනට හන්දියට ගිහින් 1000ක චොක්ලට් එකක් අරන් එවෙත් පැක් කරගත්තා. තාත්තත් එක්ක ස්ටේෂමට ගිහින් තාත්තව පිටත් කළා. ෂාන් ස්ටේෂමේ ඇතුළට ගිහින් මග බලන් ඉන්නවා ෂානි එනකල්. ඇත්තටම අපි පට්ටට ගැලපෙනවා. එයාගේ නමේ අගෂානි මම ෂාන් නම් වගේම තමයි. දෙන්නම එකට මැච් වෙනවා කියලා කවුදෝ කියනවා මටත් ඇහුණා. දැන් කෝච්චි එන සද්ද ෂාන්ට ඇහෙනවා. පපුව ඩක් ඩක් ඩුක් ඩුක් ගානවා. කෝච්චිය ආවා. අනේ පූස් පැටියෙක් වගේ එයා ලස්සන ඇස් දෙකක් දිග කොණ්ඩයක්. හිතුවට වඩා ඇත්තෙන්ම ලස්සනයි. ෂාන්ට උන්ගිටිතෙන් අමතක වුණා. කෝච්චිය අද්දද්දි තමයි එයා කතා කරලා කෝච්චියට නග්ගගත්තේ. කොහොමහරි ෂාන් කෙල්ලලගින් වාඩි වෙලා එයාට චොක්ලට් එක දීලා එයාව බදාගත්ත හරිම ආදරෙන්. ඔන්න ඕම තමයි ෂාන්ගේ ආදර කතාවේ පළවෙනි හමුවීම. තව කතා ගොඩක් තියේ. සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස්. ආදරේ. උම්මා. ආදරේ.